අයිබෝවන් බොහොමත්ම ආදරෙන් අදත් ඕගොල්ලෝ හැමෝම පිළිගන්නවා ලයිෆ් විත් අමාලි channel එකට. ඔන්න passport DC event එකේ තවත් දවසකට තමයි අද මම මේ ඕගොල්ලෝ එක්කගෙන යන්නේ. මේ ඔක්කොම සිද්ධ වුණේ නම් එදා. හැබැයි ඉතින් මේ වීඩියෝස් වෙන වෙනම තමයි අරගෙන එන්න වෙන්නේ. අද ඔයාලව එක්කගෙන මේ යන්නේ ආමේනියා තානාපති කාර්යාලයට. එහෙනම් අපි ගිහින් බලමු මොකද මේ පැත්තේ වෙන්නේ කියලා. Okay, well. The Caucasus. That's the Caucasian of the world. ඔයාලා මේ දැන් ඇතුල් වෙන්නේ ආමේනියන් තානාපති කාර්යාලය ඇතුළට. සාමාන්‍යයෙන් හැම තානාපති කාර්යාලයෙම විවිධ විදියට තමයි එන මහ ජනතාව ඒගොල්ලන් වෙල්කම් කරේ. සමහර තානාපති කාර්යාල වලින් ඇතුළට එන්න දුන්නේ නැහැ. ඉතින් ආමේනියන් තානාපති කාර්යාලය නම් අපිට ඒ අවස්ථාව ලැබුණා. උඩුමහලටත් යන්න හැකියාව ලැබුණා. හරිම ලස්සනට හදලා තිබුණ තානාපති කාර්යාලයක්. ඇත්තටම එතන ඒගොල්ලගේ සුවිශේෂීත්වය තිබුණේ ගොඩක්ම මං හිතන හැටියට ඒ රටේ නිර්මාණය කරලා තිබුණ සිලේන් බාණ්ඩ ඊළඟට විවිධාකාරයේ රත්තරන් බඩු ජුවලරීස් ඒ වගේම කාපට්. ඉතින් මේ දේවල් තමයි ඒ රටේ මූලිකම තැන ගන්න ඇත්තේ කියලා මං හිතුවා. මොකද ඒ දේවල් තමයි මිනිස්සුන්ට දකින්න ඒගොල්ලෝ එළියට දාලා තිබුණේ. ඕගොල්ලෝ මේ දැන් දකින්නේ ඒ රටේ නිර්මාණකරුවන් විසින් නිර්මාණය කරලා තියෙන පෝසිලේන් බාණ්ඩ. ඒව ප්‍රදර්ශන බාණ්ඩ හැටියට විතරයි තිබුණේ. මිලදී ගැනීම සඳහා නෙවෙයි මං හිතන්නේ. ඊට අමතරව රත්තරන් බඩු එහෙමත් තිබුණා. ඒව නම් මං හිතන්නේ මිලදී ගැනීම හැකියාවක් තිබුණා සමහර විට. හරි ලස්සනයි. ඇත්තට මේ තිබ්බ හරි යුනික් ඒ දේවල්. ඒ වගේම තානාපති කාර්යාලයේ තව තිබ්බ දෙයක් තමයි ඒගොල්ලෝ මේ ආමේනියන් ජනතාව විසින් අඳින ලද චිත්‍ර තිබුණා. ඉතින් ඒකත් හරි වටිනාකමක් තිබුණා. ඒ චිත්‍රවල මම දන්නේ ඒවත් විකිණීමටද ප්‍රදර්ශනය සඳහා පමණක්ද කියලා. මොකද මම ගන්න ගියේ නැහැ. ඒ වගේම ඒ බුමුතුරුණු තිබුණා රග්ස්. ඒ දේවලුත් මං හිතනවා ආමේනියන් ජනතාවට ආවේනික දෙයක් වෙන්න ඇති කියලා. මොකද හරිම ලස්සන බුමුතුරුණු තිබුණා. ඔයගොල්ලෝ ඉස්සරහට මේ වීඩියෝ එකේදී දේවල් දකින්න ලැබෙවි. අපි මේ දැන් යන්නේ උඩුමහලට. උඩුමහලේ තමයි මේ දේවල් තිබුණේ. ඊළඟට ආමේනියන් තානාපති කාර්යාලයේ තව තිබ්බ දෙයක් තමයි ඉස්සරහා නර්තනාංග ගණනාවක් ඒගොල්ලෝ තිබුණා. ඒක නම් හැම තානාපති කාර්යාලයකම වගේ තිබුණා. ඉතින් සමහරක් ඒවා විතරයි මට රෙකෝඩ් කරගන්න පුළුවන් වුණේ. මොකද මම යන වෙලාවේ තිබ්බොත් විතරයි මට ඒවා මේ වීඩියෝ කරගන්න හම්බුනේ. ඉතින් ඒ වගේම මේගොල්ලගේ තානාපති කාර්යාලයේ එළියේ මස් වර්ග බාබකියු කරලා තිබුණා. ඉතින් මිනිස්සුන්ට ඒව ගන්න හැකියාව තිබුණා මිලදී ගන්න. ඒ වගේම ඇල්කොහොල් පවා සර්ව් කරා ඒගොල්ලෝ. ඉතින් ඒවත් ගන්න හැකියාව තිබුණා. ඉතින් ඕගොල්ලන්ට ඉස්සරහට තව ටිකක් මේක බලද්දී දකින්න පුළුවන් මේ නර්තනාංග සහ නර්තනාංග කීපයක් මම ඇත්තටම රෙකෝඩ් කරගෙන ආවා. හැමදේම කරන්න බැරි වුණත්. ඉතින් මං හිතනවා ආමේනියා කියන රටට ගිහිල්ලා නැති අයට පොඩි හරි ආමේනියා රට ගැන අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා එදා මේ තානාපති කාර්යාලයට ආවනම් ඒ රටේ මොනවද වෙන්නේ, රට ප්‍රසිද්ධ මොනවා සඳහාද, මේ හැම දෙයක්ම ඒගොල්ලන්ට දැනගන්න හැකියාව ලැබුණා කියලා හිතනවා. මටත් ඒ සම්බන්ධයෙන් මමත් ඇත්තටම ආමේනියාව රට ගැන ලොකුවට අහලා තිබ්බේ නැති වුණාට තානාපති කාර්යාලයට ගියාට පස්සේ යම්කිසි අවබෝධයක් ලැබුණා. ඉතින් ඒක තමයි passport DC event එකේ මූලිකම අරමුණ. ඒ තමන්ගේ සංස්කෘතිය, ඒ විවිධ රටවල සංස්කෘතිය අලුතෙන් ඒ දේවල් මොනවද තියෙන්නේ, රටේ පවතින්නේ මොනවද, පැවතගෙන ආවේ කොහොමද, මේ දේවල් වලින් මහ ජනතාව දැනුවත් කිරීම. ඉතින් ඒක තමයි මේ passport DC event එකේ ප්‍රධානම අරමුණ. සහ ඉතින් ඒගොල්ලන්ට මේ විකින ගන්න පුළුවන් දේවල්, ඒ කියන්නේ මාකට් කරන්න පුළුවන් දේවල් මාකට් කරන්නත් ඒක හොඳ අවස්ථාවක්. ඉතින් අපේ රටේ තානාපති කාර්යාලයේත් හුඟක් කෑම જાති එහෙම මම හිතන්නේ තිබුණා, තේ තිබුණා දෙන්න නොමිලේ. ඉතින් මේ දේවල් හොඳ මාකටිං ඔපචුනිටි එකක් කියලා හිතනවා. ඉතින් අදට එහෙනම් ඔය තොරතුරු ටික තමයි ඔයගොල්ලෝ ඉදිරියට වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්නේ. නර්තනාංග ඔයගොල්ලන්ට ඔක්කොම බලා ගන්න පුළුවන් වෙයි. අදට එහෙනම් ඉතින් මම සමු අරගෙන යනවා. තවත් දවසක තවත් එම්බසි එක තවත් තානාපති කාර්යාලයක තොරතුරු ඔයගොල්ලන්ට අරගෙන එන්න බලාපොරොත්තු වෙමින්. හැබැයි මම ගියාට ඔයගොල්ලෝ ඉදිරියේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. මොකද ඒ සියලුම නර්තනාංග ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ දකින්න ලැබෙයි. මම රෙකෝඩ් කරගෙන ආපු ටික. ඉතින් එහෙනම් අනිවාර්යයෙන්ම ලයිෆ් විත් අමාලි channel එක subscribe කරලා තියාගන්න ඉදිරියටත්. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට ඒ ගැන දැනගන්න ලැබෙවි.